කියනවා හැමෝටම අපේ අප්ඩේට් ගෲප් එකේ කට්ටියට. ඉතින් මම මෙතනින් ඊළඟ කැනල් එකට සෙල් එකක් ගන්නවා. මෙතන බලා ගන්න පුළුවන් රිබන් එකට යටින් සහ ඉන්ඩිකේටර් එකට වැදිලා තියෙන්නේ මේ සෙල් කැනල් එක. පැහැදිලිවම අපිට සෙල් එකක් ගන්න පුළුවන් මේ අවස්ථාවක්. මම සෙල් එකක් අරන් පෙන්නන බිට්කොයින් එකෙන්. ටයිම් එකටම ගන්න. ටයිම් එක ගන්න එක ටයිම් එක පරක් කරලා ගන්න එපා. ටයිම් එකට තප්පර දෙකක් තුනක් විතර ගන්න. මම ගන්න එන්ට්‍රි 10 30 80 ඔය වගේ තමයි මගේ මනි මැනේජ්මන්ට් එක මම හදාගෙන තියෙන්නේ. පළවෙනි එක 10න් UC 10න් ගන්නවා. දෙවෙනි එක UC 30න් ගන්නවා. තුන්වෙනි එක UC 80න් ගන්නවා. මේ ඩෙමෝ එකේ තමයි දාන්නේ. ඔන්න මම සෙල් එක ගත්ත පළවෙනි එක 10ක් දාලා බලමු ට්‍රේඩින් එකේ ගිහිල්ලා කොහොමද තියෙන්නේ කියලා. අපි මෙහෙමයි පළවෙනි කැනල් එක හැදුනට පස්සේ අපි කැනල් 3ක් හැදෙනකම් බලනවා. ඒ කියන්නේ අපි මෙතන ටයිම් 3ක් බලනවා. 32 33 34 කියන ටයිම් 3ම බලනවා. තාම තියෙන්නේ 15ට තමයි වැඩි බර තියෙන්නේ. බලා ගන්න පුළුවන් බයි කැනල් එකක් හැදුනත් වැඩි හරිය තියෙන්නේ 15ට. කියන්නේ මේ රිබන් එකටත් යටින් සහ ඉන්ඩිකේටර් යටින් තමයි තාම වැඩි තියෙන්නේ. දැන් මෙතනින් මම දෙවෙනි සෙල් එක ගන්නවා. මේක නම් අනිවාර්යෙන් වින් කරන්න ඕනේ. මොකද ඔයාලා බලා ගන්න පුළුවන් එතන හැදුන සෙල් කැනල් එක රතු පාට වෙලා තමයි හැදුනේ. මොකද ඒක රිබන් එකට යටින් රතු පාට රිබන් එකක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් ඒකට යටින් තමයි හැදුනේ. පළවෙනි සෙල් එක දෙවෙනි එක බයි ගියා. තුන්වෙනි එක සෙල් එක හැදුන ලස්සනට ඔයාලා බලා ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් වින් කරන්න ඕනේ. ඉතින් මෙහෙම එන්ට්‍රි ගන්නකොට කිසිම ලොස් එකක් නෑ ඔයාලගේ. ඒක වින්. සුබ දවසක් ඔයාලට.